සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ස්ටැටිස්ටික් විත් චැනල් කියන YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ දර්ශක ආශ්‍රිත ගැටලුවක්. ඔයාලට මම දීලා තියෙන ගැටලුව 0.0.08 වර්ගයේ ඝන මූලය සොයන්න. දැන් මේ වගේ ගැටලුවක් දැක්ක ගාම 10 වසර 11 වසර ළමයි බය වෙයි. මේක ගැටලුවේදී සුළු කිරීම පොඩ්ඩක් වැඩි වුණාට හැබැයි මේ ගානේ ඇති දෙයක් නැහැ. ඉතින් අපි බලමු කොහොමද ගාන විසඳන්නේ කියලා. පළවෙනියටම කරන්න ඕනේ ළමයෝ මෙන්න මේ මූල ලකුණ ඔයා ඉවත් කරලා ලියා ගන්නවා. මූලයක් ඉවත් කරන මම පොඩි ක්‍රියාකාරකම් කිහිපයක් කරන්න හොඳට බලා ගන්න. මම යාට දීලා මම දෙනවා යාට x වල වර්ග මූලය. හොඳට මතක තියාගන්න මෙන්න මේ කොක්ක ගාව තියෙන ඉලක්කම 2. මෙතන x වල බලය තියෙන්නේ මෙතන 1. එහෙනම් මම මේක මූලය රහිතව එහෙම නැත්නම් මම මේක භාගීය දර්ශකයක් විදිහට මම මෙතන ලියුවොත් මට උත්තරේ එන්නේ x වල 2න් 1 එහෙම නැත්නම් x වල භාග බලය. ඒ විදිහටම මම ලියනවා y වල ඝන මූලය. මේක අපි ඝන මූලය ඉවත් කරලා ලියුවොත් මට එනවා y වල 3න් 1 බලය. ඔන්න මම තව එකක් ලියනවා බලමු කොහොමද ඒකේ මූලය ඉවත් කරන්න කියලා. උත්තරේ එනවා අපිට p වල 4න් 1 බලය. ඔන්න මම පොඩ්ඩක් ගාන වෙනස් කරනවා. අපි බලමු කොහොමද මේකේ මූලය ඉවත් කරලා එහෙම නැත්නම් භාගීය දර්ශකයක් විදිහට කොහොමද ලියන්නේ කියලා බලමු. මේක අපිට ලියන්න පුළුවන් x වල 3න් 2 බලය. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි කොහොමද මූල ලකුණු ඉවත් කරලා ලියන්නේ කියලා. එහෙනම් මෙතනදී අපේ පළවෙනි පියවර වෙන්න ඕනේ මේකේ මූලය ඉවත් කරලා ලියන එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ. එතනදී හැබැයි ඔයා දැනගන්න ඕන මෙතන තියෙනවානේ 0.0.08 කියලා දශම සංඛ්‍යාවක්. ඒ දශම සංඛ්‍යාවත් අපි භාගයක් විදිහට ලියාගත්තොත් අපිට ගන්න ලේසි. ඒ නිසා අපි දන්නවා දශම ස්ථාන 3ක් තියෙනවා නම් අපි භාගයක් විදිහට ලියද්දී හරය ලියන්නේ 1000. හරිය ලියන ඉලක්කම 1000. අපි ළවයට මෙතන 8 ලියලා අන්න දැන් වර්ගමූලේ ඉවත් කරලා ලියනවා. නැත්තම් මූල ලකුණු ඉවත් කරලා ලියනවා. එතකොට අපි ලියනවා 3න් 2 බලය. ඔන්න අපේ පළවෙනි පියවර හරි. දෙවෙනි පියවරේදී අපි කරන්න ඕනේ මෙන්න මේ තියෙන 8 ඉලක්කමයි 1000 කියන සංඛ්‍යාවයි අපි ලියන්න ඕන 3 බලයක් විදියට. අපි දන්නා පුතා මේ 8 කියලා කියන්නේ 2 3 බලය. 1000 කියලා කියන්නේ 10 3 බලය. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 2 3 බලය බෙදීම 10 3 බලය වරහණක් දාලා 3න් 1 බලය. 3න් 2 බලය. මෙතනදී අපිට පුළුවන් අපි දන්නවා මෙතනින් බලයක බලය තියෙන්නේ. මේ 3න් 2 බලය 2 3 බලයටත් අයිති 10 3 බලයටත් අයිති. එහෙනම් බලයක බලය අපි දන්නවා මොකද වෙන්නේ ගුණ වෙන්න ඕන. බලයක බලය ගුණ වෙන්න ඕන. එහෙනම් මට මේක තව සුළු කිරීම ලියාගත්ත හැකි 2 3 බලය ගුණ කරනවා 3න් 2ත් එක්ක බලයක බලය ගුණ වෙනවා. බෙදීම ඒ විදිහටමයි 10 3 බලය ගුණ කරනවා 3න් 2. දැන් මෙතන සුළු කිරීමක් තියෙනවා 3ට 3 1යි 3ට 3 1යි. මෙතනත් 3ට 3 1යි 3ට 3 1යි. මෙතනදී අපිට එනවා 2 බලය කියලා කියන්නේ 4යි පුතේ 10 2 බලය කියලා කියන්නේ 100යි. එහෙනම් අපේ ගාන දැනටම ගොඩක් සුළු වෙලා තියෙනවා. හැබැයි අපිට ගාන දුන්නේ දශම සංඛ්‍යාවලින්නේ. මේ නිසා මම මේ භාග සංඛ්‍යාවත් දශම වලින්ම ලියලා පෙන්නනවා. එහෙනම් 100 තියෙනවා නම් අපි මේක දශම සංඛ්‍යාවක් විදිහට ලියද්දී දශම ස්ථාන දෙකක් එන්න ඕන නිසා මගේ උත්තරේ වෙන්නේ 0.04. ඉතින් පුතේ මේකේ මේ ගාන ලොකුවට වගේ පෙවුනට හැබැයි මේකේ පොඩි සුළු කිරීම් ටිකක් කරන්න තියෙන්නේ. මේ වගේ ගැටලු විසඳන්න දැනුම ගන්න
අපිත් එක්ක එකතු වෙන්න. හැමදෑම ඔයගොල්ලන්ට ජය.